අයිබෝවන් කොහොමද පුතේ මේ දවස්වල පාඩම් කරනවද? දැන් එක්සෑම් එක එනකන් දින ගැන ඇති නේද? කවද්ද තව දින 5යි, දින 10යි, තව දිනයයි, දවසයි ඔහොම කීකේ ගණන් කර කර ඇති. කොහොමද දින ගණන් කරන්නේ කොරියන් වලින්? දන්නේ නැද්ද? දන්නවද? එහෙනම් බලමු කොහොමද අපි දින ගණන් කරන්නේ කියලා. දවස් ගණන් කරන විදිය. බලන්න හරු එක දවසක් දින එකක් කියන එක. ඊළඟ එක ඉතල් දින දෙකක් දවස් දෙකක් දෙදවසක්. ඊළඟට පුතේ සහල් හාල් එහෙම නෙමෙයි. සහල් දින 3ක් නහල් දින 4ක් තත්සේ දින 5ක් යොත්සේ දින 6ක් ආයමත් ඉරේ දින 7ක් යොදරේ දින 8ක් අහරේ දින 9ක් ඊට පස්සේ යොරල් දින 10ක්. ඔන්න ඔය විදිහට තමයි දින 10ක් වෙනකන් දින ගණන් කරන්නේ. එක්සෑම් එකට දින ගණන් කර කර ඉන්න ඔයාලට මේක වැදගත් වෙයි. නේද? තව දින 7ක් තියෙනවා එක්සෑම් එකට. තව දින 5ක් තියෙනවා. ඔහොම කේකේ සතුටෙන් ඇති දැන්. මම දන්නවා එක්සෑම් එක එනකම් බයෙන් හිටියට එක්සෑම් එක හිට වෙනකොට හරි සතුටෙන් ඉන්නවා. ඊට පස්සේ ඊටත් වඩා සතුටෙන් ඉන්නවා. රිසල්ට් ආවට පස්සේ තමයි ආයි සතුට නැති වෙන්නේ. සතුට රඳව ගන්න නම් පුතේ මහන්සි වෙලා පාඩම් කරන්න. නැත්තම් රිසල්ට් ආවට පස්සේ දුක් වෙන්න වෙනවා අපරාධේ මහන්සි වෙලා පාඩම් කරේ නෑනේ කියලා. එහෙනම් ගිහිල්ලා එන්නම් අද දවසට මතක ඇතුව එරන්දිනා නයක්කාර YouTube channel එක subscribe කරලා තියාගන්න. දන්න කියන යාළුවන්ටත් මේ lesson බලන්න කියලා කියන්න. ඔයාලා වෙනුවෙන්මයි මේ lesson ගහන්නේ. එහෙමනම් ඊළඟ දවසේ නැවත හමු වෙමු. bye.